හායි මම වෛද්‍ය නිශාන්ත නෙළුම්දිනිය. අද මගේ YouTube channel එකකින් කතා කරන්නේ ඩෙංගි ෆීවර් එහෙම නැත්නම් ඩෙංගු උණ පිළිබඳව. මොකද මේ ඩෙංගි ෆීවර් කියන්නේ? ඒක අපි හැමෝම දන්නවා. ඝර්ම කලාපීය රටවල ශීඝ්‍රයෙන් පැතිරලා යන වැසි කාලයේදී වැඩිපුර දක්නට ලැබෙන වෛරස් කන්ඩිෂන් එකක්. මේක මදුරුවෙක් මාර්ගයෙන් තමයි බෝ වෙන්නේ. මේ මදුරුව අපි හඳුන්වනවා ඊඩීස් මදුරුව කියලා. මේ මදුරුව මූලිකවම දක්නට ලැබෙන්නේ උදේ කාලේ ඒ වගේම හවස් කාලේ. එතකොට ඩෙංගි ෆීවර් එක හදන්නේ ඩෙංගි කියන වෛරසය මගින්. වෛරස් කාණ්ඩ 4ක් මගින් මේ වෛරස් උණ ඇති කරන්න පුළුවන්. එතකොට ඩෙංගි ෆීවර් එක නැනව ඩෙංගු උණ අපේ ඇඟට එක සැරයක් හැදුන කියලා එකකින් ජීවිත කාලෙම ප්‍රතිශක්තිකරණයක් ඇති වෙන්නේ නැහැ. මොකද ඩෙංගි වෛරස් වර්ග 4ක් තියෙන නිසා. අපි දැන් බලමු ඩෙංගි වෛරසය අපේ ඇඟට ඇතුළු වුණාන් පසුව අපේ ඇඟ තුල දක්නට ලැබෙන රෝග ලක්ෂණ මොනවද කියලා. සාමාන්‍යයෙන් මදුරුවෙක් දර්ශනය කරන් පසුව දින 4ක් 10ක් අතර කාලය තුළට ඔබට රෝග ලක්ෂණ මතුවෙන්න පුළුවන්. මූලිකම රෝග ලක්ෂණය වන්නේ උණ. මේක සාමාන්‍ය උණක් නෙවෙයි, තද උණක් එනවා. ඒකම ඒ උණ සාමාන්‍යයෙන් සෙල්සියස් නම් 40කට වඩා වැඩි, ෆැරන්හයිට් නම් 104ට වඩා වැඩි උණක් තමයි දක්නට ලැබෙන්නේ. ඒකම තද ඔළුව එක එක්කම ඇස්සට රිදෙන්න පටන් ගන්නවා. ඒ වගේම අධික මස්පිඩු වේදනාව, ජොයින්ට් කැක්කම දක්නට ලැබෙනවා. ඒ වගේම ඔබට වමනේ යන්න පුළුවන්, වමන දින ගතිය තියෙන පුළුවන්, කෑම අප්පිරිය ගතිය තියෙන පුළුවන්. ඒ වගේම උණ හැදිලා දින 2ක් 4ක් ගිය තැන ඇගේ රෑෂ් වගේ දක්නට ලැබෙනවා. සමහරක් අවස්ථාවලදී අපේ ඇගේ රුධිර වහනය වීම පටන් ගන්න තැන් දක්නට තියෙන පුළුවන්. ඒ කියන්නේ විදුරු මස් වලින් ලේ යන්න පුළුවන්, සමට යටින් ලේ යන්න පුළුවන්. මේ වගේ රෝගී ලක්ෂණ දක්නට ලැබෙනවා. අපේ ඇඟට ඩෙංගි වෛරසය ඇතුළු වුණාන් පස්සේ ඊට විරුද්ධව අපේ ඇඟ ප්‍රතික්‍රියා කරනවා. එතකොට රුධිරය ඒ වගේම වසා පද්ධතිය මගින් සයිටෝකයින්ස් කියන සංඝටකය නිදහස් කරනවා. මේ සයිටෝකයින්ස් නිසා අපේ රුධිර නාලවල අභ්‍යන්තර ස්තරය, අභ්‍යන්තර බිත්තිය දුර්වල කරනවා. එතකොට ඩැමේජ් කරනවා. මේක හරහා අපේ රුධිරයේ තියෙන ප්ලාස්මා කොටස එළියට නිදහස් වෙන්න පටන් ගන්නවා. එතකොට අපේ ඇඟේ වතුර ප්‍රමාණය අඩු වෙලා හයිපෝවොලීමික් තත්ත්වයක් ඇති වෙනවා. මේක අපි හඳුන්වනවා ඩෙංගු සොක් සින්ඩ්‍රෝම් කියලා. ඒ වගේම වෛරසය අපේ ඇඟට ඇතුළු වුණාන් පස්සේ වෛරසය මගින් රුධිරසයිටස් හසාදන ඇට මිදුළු වල ක්‍රියාකාරීත්වය අඩු කරනවා. ඒ වගේම අක්මාවේ ක්‍රියාකාරීත්වය අඩු කරනවා. මේ නිසා රුධිර පට්ටිකා කියන රුධිර සෛල හැදෙන ප්‍රමාණය අඩු වෙනවා. ඒ වගේම අක්මාවගේ සෛල විනාශ කරන හින්දා රුධිර කැටගැසීමේට උදව් කරන සංඝටක හදන එක අඩු වෙනවා. ඒ හින්දා මේ වගේ රෝගීන් තුල රුධිරය කැටගැසීමේ හැකියාව අඩුවෙන් දක්නට ලැබෙනවා. මෙවැනි අවස්ථාවක් අපි හඳුන්වනවා ඩෙංගි රක්තපාත තත්ත්වයක් කියලා. ඩෙංගි වෛරසය අපේ ඇඟට ඇතුළු වුණාන් පස්සේ සාමාන්‍යයෙන් ඩෙංගු උණ හැදිලා හොඳ වෙලා යන්න පුළුවන්. එහෙම නැත්නම් ආකුලතා විදියට ඩෙංගි සොක් සින්ඩ්‍රෝම් එක, ඒ වගේම ඩෙංගි රක්තපාතය ඇති වෙන්න පුළුවන්. ඩෙංගි වෛරසය මගින් අපේ මුළු ඇඟේම අවයව වලට හානි කරන්න පුළුවන්. මොළය, වකුගඩු, අක්මාව, හදවතට හානි වෙන්න පුළුවන්. අපි දැන් බලමු ඩෙංගි ෆීවර් එකට ප්‍රතිකාර කරන්නේ කොහොමද කියලා. මේක වෛරසයක් මගින් ඇතිවන රෝගී තත්ත්වයක් නිසා නිශ්චිත ප්‍රතිකාරයක් නැහැ. මූලිකවම අපි කරන්නේ සපෝටිව් ට්‍රීට්මන්ට් කරනවා. ඔබගේ ඩිහයිඩ්‍රේට් වෙලා තියෙනවා නම් හයිඩ්‍රේෂන් එක කරෙක්ට් කරන එක තමයි මූලිකම කරන්නේ. මෙතෙන්දී දියරමය පානයන් වැඩිපුර භාවිත කරන්නත් IV විදියට දියර වර්ග ලබා දීමත් අපි කරනවා. ඊට අමතරව උණ තියෙනවා නම් පැරසිටමෝල් භාවිත කරන්න පුළුවන්. මතක තියාගන්න තද වේදනානාශක ඇස්ප්‍රින්, ග්ලූකන් වගේ වේදනානාශක භාවිතයෙන් වැළකී සිටින්න. මේ ඩ්‍රග්ස් නිසා ඔබ ඩෙංගි ෆීවර් තත්ත්වයේදී කොම්ප්ලිකේෂන්ස් ඇති වෙනකොට රක්තපාතය ඇතිවීමේ ඉඩකඩ වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම මුත්‍රා යන වාර ගන්න, මුත්‍රා යන ප්‍රමාණය මොනිටර් කරන්න ඕන. ඔබට ඩෙංගි රෝගය වැළඳලා කියලා හඳුනාගත්තන් පසු ඔබව ක්ලෝස් මොනිටරින් කරන්න අවශ්‍ය වෙනවා. අපි දැන් බලමු ඩෙංගි ෆීවර් එකෙන් ආරක්ෂා වෙන්නේ කොහොමද කියලා. ඩෙංගි ෆීවර් එක මූලිකවම ඇති කරන්නේ මදුරුවෙක් මාර්ගයෙන්. එතකොට මේ මදුරුව අපි හඳුන්වනවා ඊඩීස් කියලා. මෙයා වැඩිපුරම උදේ හා හවස් වරුවේ තමයි දෂ්ටනය කරන්නේ. ඒ වගේම මෙයා බෝ වෙන්නේ පිරිසුදු ජලය එකතු වෙන රැඳෙන තැන්වල. ඒ නිසා අපි මේ මදුරුව පාලනය කිරීම තුළින් අපිට ඩෙංගි රෝගය ඇතිවීම අඩු කරගන්න පුළුවන්. මදුරු පාලනයට මදුරු කොයිල් භාවිත කරන්න පුළුවන්. ඒ වගේම නෙට් එකක් භාවිත කරන්න පුළුවන්. රිපිලෙන්ට් භාවිත කරලා මදුරු එන එක නවත්ත ගන්න පුළුවන්. ඒ වගේම මදුරු බෝ වෙන්නේ පිරිසුදු ජලය එකතු වෙන තැන්වල ඔබේ පරිසරයේ පිරිසුදු
තබා ගැනීම තුළනුත් ජලය එකතු වන තැන් අයින් කිරීම තුළනුත් ඩෙංගු මදුරුවා වර්ධනය වීම වළක්වා ගන්න පුළුවන්. ඔබ අවට පරිසරයේ වැඩ කරන විට අත් දෙක වැහෙන්න, කකුල් දෙක වැහෙන්න ඇඳුමක් ඇඳ ගැනීම තුළින් මදුරුවන්ගෙන් වෙන දස්ත්‍රණය අඩු කරගන්න පුළුවන්. ඒ වගේම ඔබ එකතු වෙලා ඔබගේ පරිසරය ගෙදරවට ඒ වගේම ග්‍රාමයාවට පරිසරය සමාදාන වගේ පිරිසිදු කර ගැනීම තුළින් මදුරු පාලනය කරගන්න පුළුවන්. ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම අඩු කරගන්න පුළුවන්. ඒ වගේම ඩෙංගි ෆීවර් එක නැත්නම් ඩෙංගු වුණ පිළිබඳව මිත්‍යා විශ්වාස තියෙනවා. සමහර අය හිතනවා එක සැරයක් ඩෙංගි ෆීවර් එක හැදුනන් පස්සේ නැවත හැදෙන්නේ නැහැ කියලා. නමුත් එහෙම දෙයක් නැහැ. ඩෙංගි වෛරස් 4ක් තියෙන නිසා ඒ ඕනම වෛරස් එකකින් නැවත ඩෙංගි ෆීවර් එක හදන්න පුළුවන්. ඒ වගේම මිනිසුන් තුළ විශ්වාසයක් තියෙනවා ගස්තබු ගස්වල කොළවල යුෂ අරම් පානය කිරීම තුළින් ඩෙංගි ෆීවර් එක සනීප කරගන්න පුළුවන් කියලා. නමුත් ඒවා මිත්‍යා විශ්වාස. ඒවයින් තහවුරු කරපු ඇත්තක් නැහැ. අද මගේ YouTube channel එකෙන් කතා කරේ ඩෙංගි ෆීවර් නැත්නම් ඩෙංගු උණ පිළිබඳව. ඔබ ඩෙංගු උණ පිළිබඳ දැනුවත් වෙන්න ඇතයි මම සිතනවා. ඒ වගේම තවත් කෙනෙකුට දැනුවත් වෙන්න මෙම වීඩියෝ එක ෂෙයා කරන්න. ඔබට ගැටලු තියෙනවා නම් කමෙන්ට් කරන්න. අපි මෙවැනිම හරවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.